ඇසිදිසි මාලයෙන් ඔබට ගිය සමබර ප්‍රවෘත්ති වාර්තාකරණය සෙත් FM පැයේ ප්‍රවෘත්ති. මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ නික්ලස් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ. මීගමුව මහනගර සභාවේ 11 වෙනි නගරාධිපතිවරයා වූ වර්ණකුල සූරිය නික්ලස් ප්‍රනාන්දු මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මීගමුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. මේ අන විට මහතා 81 වන වියෙහි පසු වුණේ. 1992 වර්ෂයේ සිට 1996 වර්ෂයේ දක්වා කාලය තුළ මහතා මීගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අතර 1983 වසරේදී ප්‍රථමයෙන්ම මීගමුව කුඩාපාඩුව කොට්ටාශය එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර ඔහු මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් බවට තේරීපත් විය. ඉන්පසු 1983 වසරේ සිට 1992 වසර දක්වා වූ කාලය තුළ ඔහු මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය හෙබවිය. නික්ලස් ප්‍රනාන්දු මහතාගේ දේහය අද මධ්‍යහන 12ට මීගමුව මහනගර සභාවේ ප්‍රධාන ශාලාවට රැගෙන යන අතර පස්වරු 1 පමණ වන තෙක් දේහයට ගෞරව බුහුමන් දැක්විය හැක. ඉන්පසු දේහය මහතා පදිංචිව සිටි මීගමුව කුඩාපාඩුව පෙරේරා පෙදෙසේ අංක 25 දරන ස්ථානයේ පිහිටි නිවසේ තැන්පත් කරන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 14 වනදා සවස 2:30ට මීගමුව වැල්ලවීදිය රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.